අද අපි මේ පාන්දරින්ම යන්නේ කිරිපිටි දාන පූජා කරන්න රුවන්වැලි මහා සෑයට. සාමාන්‍ය උදේ 6:00 වගේ වෙනකොට කිරිපිටි දාන පූජා කරලා ඉවර කරනවා රුවන්වැලි මහා සෑයට. එහෙම ප්‍රශ්නයක් නැහැ. පහුවෙලත් එන කට්ටිය ඉන්නවා. අපි දැන් යන්න හදන 6:00ට කලින් කොහොමද කිරිපිටි දාන පූජා කරන්න. දැන් වෙලාව ඇත්තටම 6:10ට වගේ ඇති. අපිට ටිකක් පරක් වුණා. ඒක නිසා අපි පීඩි එකක් අරගෙන රුවන්වැලි මහා සෑයට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි කොහොම හරි 6:20 වගේ වෙනකොට රුවන්වැලි මහා සෑයට ආවා. මේ වෙනකොටත් ගොඩ දෙනෙක් රුවන්වැලි මහා සෑයට ඇවිල්ලා හිටියා කිරිපිටි දානය කරන්න. ඒ වගේම වැඳ පුද ගන්න. ඒ වගේම තවත් කට්ටියක් ඇවිල්ලා හිටියා. ඔයාලට පේනවද මෙතන ඉන්න බඹරු, දෙබරු, මීමැස්සෝ මේගොල්ලොත් උදේම එන රුවන්වැලි මහා සෑයට. කිරිපිටි දාන වල තියෙන පැණි, මල් පැණි, ඒ වගේ දේවල් මෙයාලා අරගෙන යන්න තමයි මේ උදේ පාන්දරම රුවන්වැලි මහා සෑය පැත්තට එන්නේ. ඒගොල්ලොත් රුවන්වැලි මහා සෑයට එනවා. අපිත් රුවන්වැලි මහා සෑයට එනවා. තව ගොඩ දෙනෙක් රුවන්වැලි මහා සෑයට එනවා වඳින්න. අපිට පේන අයත් ඉන්නවා, අපිට පේන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් අපි මේ හැමෝම එකතුලා එන්නේ රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න. රුවන්වැලි මහා සෑයට කිරිපිටි පූජා කරන්න ඕනේ කියන අදහස අපේ හස්බන්ඩ්ගේ. එයා තමයි මටත් කිව්වේ අපි පාන්දර ගිහිල්ලා කිරිපිටි පූජාවක් කරලමු කියලා. බලන්න මෙතන මීමැස්සෝ, බඹරු, දෙබරු හැමෝම කොච්චර සහයෝගයෙන් ඉන්නවද කියලා. කාටවත් කරදරයක් නැහැ හැබැයි. ඒගොල්ලොත් ඉන්නවා, අපිත් ඉන්නවා. මෙතනට එනකොට දැනෙන සැනසීම ඇවිල්ලා බලන්න ඕන. ඒක කාටවත් මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි අමුතු සැනසීමක්. ඇවිල්ලා බලන්න ඕන කියලා කිව්ව ඒකයි මම. ශ්‍රීමා බෝධිසත්ව අපිට මට අද උදේ නැගිටගෙන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒකට අද චුට්ටක් බිසි දවසක් හරි බඩ දවසක් උදේම කිරිපිටි දානය කරා. සපරක් වෙන්න කලින් වෙනස් වෙලා එන්න ඕන. නිසා උදේ මට ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් තමයි කිරිපිටි පූජා කළ ඉවරලා ශ්‍රීමා බෝධිසත්ව ඇවිල්ලා ඉවරලා දැන් තමයි චුට්ටක් නිදහස්. එහෙනම් අපි යන් ඉස්සරහට. සංසි මාලකය තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම ශාලාව රැස්මලුව. භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම පවත්වපු ස්ථානය. සංසි මාලකය. තමයි මේ තියෙන්නේ. මහා විහාර දානශාලාව තියෙනවා. මම දවසක අනිවාර්යෙන් මේවා ගැන දන්න කෙනෙක් එක්ක ඇවිල්ලා මම වලට විස්තර මොනවද කියලා කියලා දෙන්න. මොකද මේ දෙක ජොයින් කරලා තියෙන විදිහ මේක ඇතුලේ. නේන බෙහෙත් ඔරුවක්. එතනම මෙහෙම තව එකක් තියෙනවා. මට මෙතනට ආවම හිතෙච්ච දෙයක් තමයි මෙතන දානශාලාවකටත් එහා ගියපු මොකක් හරි දෙයක් තිබිලා තියෙනවා කියන එක. නැත්තම් බෙහෙත්තුරු 3ක් මම දැක්කා. මෙතන තියෙනවා. ඊටත් වඩා තාම මොන හරි මෙතන තියෙන්නේ නැති කියලා මට පෞද්ගලිකව හිතුන දෙයක් තමයි ඒක. ඔයාලත් ඇවිල්ලා බලන්න. ගොඩ දෙනෙක් රුවන්වැලි මහා සෑය ආවහම මේ වගේ තැන්වලට එන්නේ නැහැ. ගොඩක් රුවන්වැලි මහා සෑයට යනවා, ශ්‍රීමා බෝධියට යනවා, ගෙදර එනවා.
ඊට වඩා පොඩ්ඩක් වටේ පිටේත් ඇවිදලා බලන්න. මමත් ඔය හදිස්සියට මේ ටිකෙත් ඇවිද්දේ. වෙනම දවසක ඇවිල්ලා රුවන්වැලි මහසෑය වටේ පිටේ ඇවිදිනවා කියලා මම ඔයාලට කියනවා. ඒ වීඩියෝ එකත් බලන්න. channel එක subscribe කරලාත් එකතු වෙන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගොඩාක් ලස්සන තැනක ඉතන තමයි ඊගා වීඩියෝ එක අරන් එන්නේ. මෙන්න මෙතන තමයි අපි නැවතලා හිටියේ ලස්සනයි. මෙතන බල්කනි උඩ. මෙතනට පේනවා. නේද හිසාවම. බස් එකක් යන ගගෙන හස්බන්ඩ් අහන බස් එක මොකක්ද කියලා. ඒගොල්ලෝ කියන ට්‍රිප් බස් එක කියනවා. මම යන්න හදන්නේ කාන්තලේ පැත්තට. වෙනස් ට්‍රිප් එකක්. අනුරාධපුරය දැන් කාන්තලේ යන්න හදන්නේ. අපිට ගොඩක් කියලා මෙතන රැඳෙන්න බැරි වුණා. මොකද අපි හවස රුවන්වැලි මහසෑයගේ උදේ පාන්දර කිරිපුඩු දාන්න තිබ්බා. දැන් උදේ 9:00ට 9:45 වගේ ඇති. අපි දැන් යන්න හදන්නේ කාන්තලේට. yes. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.